Good morning guys. අපි අද යනවා නාන්න. උදේ හිටපු ගමන් තා තීරණය කරේ නාන්න යනවා කියලා. මෙයා මේ බඩු ටික ලෑස්ති කරගන්නවා. ගිහිල්ලා බලමු අපි නාන්න යන තැන ලස්සනයිද කියලා. ඔයාලට මොකද කියන්න තියෙන්නේ? අපි ගිහින් බලමු. කොරණේ නම් ඉංග්‍රීසි කිලෝමීටර් 14ක් තියෙනවා. යන්න ඕනේ රත්නපුර පාරේ. අපි දෙන්නට මේ දැනට නම් දෙන්න ඕනි කියලා උදේ නිකමට හිතුනේ කලින් ප්ලෑන් කරපු ගමනක් නන් නෙවෙයි. ඊට පස්සේ මෙයාලගේ යාළුවෙක් ගිහිල්ලා කියලා මෙයා කියලා තිබුණා. ඒ ගමන් තමයි අපිත් පාර අහගෙන ආවේ. ගිහිල්ලා බලමු මට හිතෙන්නේ මේ තැන ගොඩක් ලස්සනයි. අපිට නාන්නත් හොඳට ඉඩකඩ තියෙනවා යාළුවා කියපු හැටියට. 12 නාච්චිමලේ 12 කියලා තමයි මේ අපිට මැප් එකෙත් පෙන්වන්නේ. අපි එතනට ගිහිල්ලා බලමු. ඔන්න අපි දැන් මේ පාරේ යනවා. මේ නාච්චිමල 12 පාරට දාගෙන අපි යනවා. අපි දෙන්නට ඉස්සෙල්ලා පාර වැරදුනා. ඒ කියන්නේ මේකේ මැප් එකේ පෙන්වන පාරේ ගිහිල්ලා බලනකොට කන්දක් තියෙන්නේ. ඒ කන්ද මුදුනට බයික් එකේ යන්න පුළුවන් හින්දා හොඳයි. යනකොට කට්ටියක් ඉඳලා අපිට කිව්වා ගොඩක් කට්ටිය පාර වැරදිලා මේ පාරේ එනවා. ඔතනින් නෙමෙයි ඔයාලා ආපහු ගිහිල්ලා සපත්තු පාලමක් හම්බෙනවා. එතනින් දකුණට තියෙන පාරෙන් හරවලා යන්න කියලා. දැන් අපි ඒ පාරේ ඇවිල්ලා ඒ කියපු විදිහට යන ගමන් මම දැන් ඔයාලට මේ පෙන්නන්නේ අපි යන පාර දෙපැත්තේ දිගටම තියෙන්නේ 12. ඒ 12 මාර මං හිතන්නේ කිලෝමීටර් ගාණක් දුරට තියෙනවා. නාන්නත් එක තැනක් නෙමෙයි තැන් ගොඩක් තියෙනවා. කට්ටිය මේ යනකොටත් වාහන නවත්තලා එතනින් බැහැලා නානවා. තව පොඩි කඩ තියෙනවා. ඒ වගේ මේ ඉඟුරු දාපු ප්ලේන්ටි එක්ක තේ හදලා තියෙනවා. ආසයි ඉතින් ගිහිල්ලා ඉවරලා පැය ගාණක් නාලා එතනින් ගොඩට ඇවිල්ලා ගුරුදාපු ප්ලේන් ටිකක් බීලා එහෙම මේ රොටියක් කාලා එහෙම මේව කරන්න පුළුවන්. අපිත් ඒ එක්ස්පීරියන්ස් එක ගත්තා. ඔයාලට ඉස්සරහ වීඩියෝ එක ඉස්සරහට යනකොට බලන්න පුළුවන් වෙයි. මේ දැන් ඔයාලා දකින්න ඇති අපි මේ බැස්සේ මෙතනින් තමයි අපි දෙන්න නැහැනේ. මෙතන නම් මාර ලස්සනයි. මං හිතන්නේ අපි මේ 12 කෙළවරට වගේ යනකම් ගියා. යනකොට තිබිච්ච තැන් වලින් මං හිතන්නේ අපිට සෙට් වෙච්ච තැන තමයි හොඳම. මේ මොකද අපි යනකොට විතර කට්ටියක් නනා ඉඳලා ඉවර වෙලා අපි එනවත් එක්කම තමයි යාලා ගොඩට ගියේ. යාලා ගිහින් ඉඳ හොඳයි. එතකොට අපිට එතනට යන්න පුළුවන් වුණා. එතන හොඳ ගල් තලාවක් එක්ක හොඳ ඉඩක් තියෙනවා. මේ වතුරත් පැහැදිලි. මෙන්න බලන්න අපි යනකොට මෙතනට මං හිතන හරියටම දවල් 12ට කිට්ටුයි. ඒ ටයිම් එක තමයි. වතුර ටිකක් මාර පැහැදිලි අවුවත් පැටලලා තිබ්බා. මෙතන ඉතින් නාන්න ආයේ ඉතින් කියාපු තැන. මාරම ලස්සනයි. මෙතන මේ කියන්න ඕනේ මම මේ ෆෝන් එකෙන් වීඩියෝ කරලා තියෙනවට වඩා පට්ටම ලස්සනයි ළමයි. ඔයාලා යනවනම් දවසක ගිහිල්ලා බලන්න. හොරණින් ඉංග්‍රීසියට ගිහිල්ලා නාච්චිමලේ 12 කියන එක සර්ච් කරගෙන යන්නකෝ. සෙට්ටලා අඩියක් ගහන්නත් සුපිරි පොට් එක. අපි බඩු ටික මෙතන ස්නානගත කරමු. අපි ගෙනාපු අඹ එක. ඕන් එක තිබ්බා.
සුවඳක් එනවනේ. සබන් කිව්වා. අපි දෙන්න දැන් හදන්නේ අඹ වර්ගයක් අරගෙන ආවා. ටේස්ට් එකට අඹ අච්චාරුවක් හදන්න. අඹයි peerai. මේ වගේ තැනක ඉඳන් අඹ අච්චාරුවක් කන්න තියනවා කියන්නේ ඒක මාර ෆීලින්. නැද්ද සුදු? මොකද කරන්නේ? ඒකේ අතටින් තියෙනකොට තමයි පුතේ ලස්සන. කියන්නේ මොනවද පඬිත කතා කියන්නේ? මේ නාන පොට් එක තියෙන්නේ ඉංගිරියේ නේද? ඉංගිරියේ ඉඳන් කිලෝමීටර් කමාරක් විතරනේ. ඉංගිරියට අපිට පෙන්නේ කිලෝමීටර් 14ක් නේ. කිලෝමීටර් එකමාරක්. රත්නපුරේ පාරේ. රත්නපුර පාරේ. අපිට පාරකට වැරදි. අපුවා. හරිතර කට්ටිය නානවා. ඔව්. අද නිවාඩු දවසේ ගොඩක් කට්ටිය වෙන්නේ. ලෝන් වීකෙන්ඩ් එක නිසා. ඒක නිසා අපිත් තාම පොඩ්ඩක් නෝන්න. හරි කනවා. කොහොපුතු. පෙරක් තියෙනවා. අඹක් තියෙනවා. මේ වගේ නාවේ ඊයේ හස්බන්ඩ් මාතර ගියා. මාතරම්. මාතර මහගෙදර ගහෙන් අඹ වගේක් කඩාගෙන ඉල තිබ්බා. අපි ඉතින් එලසකටත් එක්ක අඹත් අරගෙන peerak කඩාගෙන ඉල තිබ්බා. peerat අරගෙන මිරිස් එක්ක ලුණු ටිකක් දාගෙන ආව හොඳ අච්චාරුවක්. මම දැන් මේ බහින්නේ අර කපලා මේ කපාගත්ත සුද්ධ කරගත්ත අඹ ටික හොද ගන්න. ආසයි ඉතින් අර වගේ වතුර පාරක් ගහගෙන යන තැනකට ගිහින් අඹ ගෙඩියක් ඉන්න කපලා අච්චාරුවක් දාන්න. අරකට ඔය වතුරෙන් හොදලා ගන්න කියලා ආසයි ඉතින් ගහගෙන යන වතුරනේ. මේ වීඩියෝ එක බලන ඔයාලා මේ වගේ නාන්න ගිහින් තියෙන තැන් තියෙනව නේද? අන්න ඒ වගේ ඔයාලත් ගිහිල්ලා තියෙන ලස්සන මේ වගේ තැන් තියෙනවා නම් මේ වීඩියෝ එක පල්ලෙහායින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එතකොට ආයෙ දවසක අපිට පුළුවන් ඒ තැනක් බලන්න යන්න. මොකද මේ තැනත් අපිට යාළුවෙක් කියපු තැනක් අපි හොයාගෙන මේ බලන්න ආවේ. ඒ වගේම තමයි අපේ වීඩියෝ එක බලන අපේ channel එකට අලුත් අය ඉන්නවා නම් එයාලගෙන් ආදරණීය ඉල්ලීමක් කරනවා අපේ channel එක subscribe කරගෙන යන්න කියලා. අප ටික දකින්න කොටත් කට්ට කෙලවනවා. මොකද මේ එදා කාපුවනේ. දැන් මම මේක එඩිට් කරන්නේ ගොඩක් දවසකට පස්සේ. දැන් කන්න තිබ්බනම් කියලා හිතනවා ඒ කපන විදිය දැක්කම. මෙහෙම තැන් දකින්නකොට නේද ඔයාලටත් හිතෙන්නේ මෙච්චර ලස්සන තැන් ලංකාවේ තියෙනවද කියලා. ඇත්තටම මටත් ඔය ටිකම තමයි හිතෙන්නේ. මොකද අපි ගියපු නැති කොච්චරනම් තැන් ලංකාවේ තියෙනවද ලස්සන. හැංගිලා තියෙන තැන්. මේ වගේ අපි දන්නේ නැතුව මිරිස් කුඩුයි ලුණු කුඩුයිත් අපි ගෙදරින් අරගෙන ආවෙනකොට දැන් peer ටිකක් කපලා ඉවරයි අඹ ටිකක් කපලා ඉවරයි කලවම් කරපු ලුණුයි මිරිස් කුඩුයි මේකට ඉහලා හොඳට මේක කලවම් කරලා අපි දැන් කනවා. මාර රසයි ඒක මාර ටේස්ට් එකක්. ඔන්න බලන්නකො ඒ ඇස්සේ අපිත් එක්ක නාන්න යාළුවෙක් ඇවිල්ලා. දෙහිකොළ වන්දෝ මට වැඳු. දෙහිකොළ වන්දෙක්ද? මම හිතන්නේ මේ දෙහිකොළ වන්දෙක් නෙමෙයි නා. ඔයාලා කමෙන්ට් එකක් දාන්න මේ මොකෙද්ද කියලියෝද. ඔන්න මම දැන් වතුර මැද්දෙන් බැහැගෙන ගිහිල්ලා ඒ වතුර මැද්දෙන් ආපහු වතුරට අහු වෙන්නේ නැති වෙන්න ගල් වගේක් තියෙනවා. අඹ එකත් අරගෙන ගිහිල්ලා ෆෝන් එකත් අරන් ගිහිල්ලා නාන්න නැතුව දැන් මේ අඹ එක කනවා එතනටත් වෙලා ඉඳගෙන. අඹ එක කාලා නාන්න කියලා ඔය පිට කාලා ඔතනින් තියලා නාන්න පුළුවන් නේද මම එතනට ගියේ. මෙතන ඇත්තටම මරු.
එදා අපි ගිහපු වෙලාවත් එක්ක බැලුවහම තමයි දවල් 12ට විතර ගිහින් පට්ට ගාස්නේ. ඒ වගේ වෙලාවක මේ වගේ දොලක බහැලා ඉන්න කෙනෙක් නැචරල් පූල් එක බහැලා ඉන්නවා වගේ. ඒ කියන්නේ ඒක ඒතන්ට ගිහිල්ලා ඒ අත්දැකීම ගන්න ඕනේ. ඒක අපි මේ කටෙන් කිව්වට වඩා ඒ අත්දැකීම අරගෙන බලන්න ඕනේ. ඒකේ තියෙන ටික. ඔන්න මම දැන් හොඳට එබිලා හොඳට නා ගන්න හදන්නේ. ඒ අතර බලන්නකෝ අපි හබි මොකද කරන්නේ කියලා. එයා මෙතන මේ එයාගේ තැන නාන්නවොත් එයා මේ වැඩේ කරනවමයි. මාත් මාරාසයි ඒක දිහා බලන් ඉන්න. මේ හරිය අර දැන් වතුර පාට ගහගෙන ගිහිල්ලා ඒ තියෙන ගල් කැට ඔක්කොම හොඳට මේ මුවහත් වෙලා මුවහත් වෙලා නෙමෙයි අර ලස්සන්ට අර ගල් මේ එක ගල් මැදිලා නේ මේ හරිය මේ එක ලස්සන හැඩවලට තියෙනවා. දැන් මෙයා ඔය මේ බැලන්ස් කරන්න බැරි ඒ ගල් ලස්සන පොලිමකට ලස්සනට හදලා තියන්න හදන්නේ. අපි බලමු යා හදරි වුණාම මෙන්න බලන්නකෝ මාර ලස්සනයි. මෙයාගේ වැඩ. හොඳට බැලන්ස් කරන්න ගන්න ඕනේ. කොහොමද බැලන්ස් කරන්න සුදුරෝනා? බැලන්ස් කරන මේ වගේ දැනගන්න. තේරෙනව නේද මේ පණ්ඩිත අප්පොච්ච කියන කතාව? එයාට මේවා බැලන්ස් කරන එක ලේසියිලු හරියට සුදුරෝනා බැලන්ස් කරනවා වගේ. ආව බැලන්ස් කරන්න පුළුවන් කියලා කියන්නේ ඔය මා කරන්න බෝ කරේ මේ උනන්ට මේ වගේ තැනකට නාන්න එක. අපි හරි මෝඩයි කියලා මෙයාලා හිතාගෙන නේද අඩි. You got me up in that keep bleeding, I keep bleeding love. I keep bleeding, I keep bleeding love. Keep bleeding, I keep bleeding love. මධ්‍යසාර දර්ශන දෙකීමෙන් ඔබේ දරුවා ඊට යොමු වෙන හැකි. එබැවින් මෙවැනි වීඩියෝ පෙන්වීමෙන් බලකින්න. ඔන්න අන්තිමට බැහැලා නාලා මදි වෙලා ගෙනාව කෝප්පෙනුත් නාලා තමයි අපේ සුදු මහත්තයා නැවතුනේ. අපි නෑවා නාලා ඉවරයි. දැන් යන්න හදන්නේ. යමු නේද එහෙනම්? යමු. ඈ? නාචි මලෙන් නෑවා. ඒ හතුරු වුණ සෑහෙන්නේ යා. මෙතන ඔයාලට කියන්න තවත් වටින දෙයක් තමයි මේ හරි තියෙනවා වාහන දාන්න පොඩි පාක් එකක් වගේ හදලා ඔයාලට ඔයාලගේ වාහනේ වුණා පරිස්සම්ව එතන දාලා එතන ඉන්නවා මේ ඇන්ටි කෙනෙකුයි අංකල් කෙනෙකුයි යාළුවා මං කිව්වා මුලින් එනකොට ඔයාලගේ රොටි හදනවා ප්ලේන්ටි හදන පොඩි හට් ගහලා තියෙනවා කියලා අන්න එහෙම තැනක් තමයි මෙතනින් අපි නාගෙන ඇවිල්ලා උණුයි හදපු පොල් රොටි කාලා ලුණු මිරිස් එක්ක ඉඟුරු දාපු ප්ලේන්ටි බීලා තමයි ගියේ. ඔයාලත් ඔතනට එනවා නම් ඔයාලටත් ඒ අත්දැකීම ගන්න පුළුවන්. ලොකු ගාණක් වෙන්නේ අපිට මෙතන මේ රොටි කාලා ප්ලේන්ටි බීලා
වාහනේත් දාලා අපිට යන්න ඔක්කොටම උනේ රුපියල් 300ක් හරි 350ක් හරි වගේ. අපි ගොඩක් රොටි කෑවා. එච්චර ලොකු ගාණකුත් නෑ. මාර රසයි කෑමත්. ඔයාලා ආවොත් ගගෙන් නාලා යන්න විතරක් එපා. මෙතනින් රොටියකුත් කාලා ප්ලේන් ටියකුත් බීලම් බලන්න. Heartbeat in the night, cold air pricks my skin, lost in fading light, darkness pulls me in. Mind's a haunted maze, tracing lines of pain, eyes that pierce the haze, crying out in vain. In the shadows echoes call. Hear my secrets as they fall. Lonely whispers in the wind. Will I ever breathe again? Fingers glide on glass, Nyamuk kita memories turn to smoke. එහෙනම් ළමයි ආයිත් මේ වගේ ලස්සන vlog එකකින් හමුවන බලාපොරොත්තු වෙන. අපි ඔයාලගෙන් සමුගන්නවා. එතකන් ආයෙත් අලුත් වීඩියෝ එකක් අරන් එනකන් අපිව subscribe කරන්න අමතක කරන්න එපා. ගිහින් ඉන්න. bye bye.